පින්වත්නි, මේ ජීවිතේට කවදාවත් අහම්බෙන් කිසිවෙකුත් මුණ ගැහෙන්නේ නැහැ. මේ මුණ ගැහෙන සෑම චරිතයක් පිටුපසම ඔබ විසින් සංසාරයේ සිදු කරන ලද යම් කුසල කර්මයක් වේවා අකුසල කර්මයක් වේවා කුමන හෝ කර්ම විපාකයක් ගැබ් වෙලා තියෙනවාමයි. මේ මුණ ගැසීම සිදුවන්නේ පින්වත්නි සංසාරේ කර්ම විපාක වලට අනුකූලවමයි. ඒ නිසා මේ ගෙවන ජීවිතය ඔබට ලැබිලා තියෙන්නේ සංසාර ගනුදෙනු බේර ගන්නමයි. මේ ජීවිතය අපි කාට හරි ණය වෙලා තියෙනවා නම් මේ ජීවිතයේදී ඔහු මුණ ගැහෙද්දී අපිට පාරතොටේ මුණ ගැහුණා ඔහුට ප්‍රකාශ කරලා හරි මේ ණය පස්සේ දෙන්න මට ටිකක් අමාරුයි එහෙම කියලා හරි ඔහු මග ඇරලා යන්න පුළුවන්. හැබැයි පින්වත්නි සංසාර ගනුදෙනු වලදී ඒ කර්ම විපාක ප්‍රතිසම් දෙන්න පටන් ගත්තාට පස්සේ අපිට ඒවා හිතා ගන්නවත් බෑ. ඒක අපි හිතමුකෝ මෙහෙම යම්කිසි කෙනෙක් කර්මයක් කරලා තියෙනවා නම් ආදර සම්බන්ධතාවයක් නිසා විඳවන්න ඒ සම්බන්ධතාවය විඳවන්න තියෙන පුද්ගලයා දැකපු දවසේම අපේ හිත නිකම්ම ඇදිලා යනවා. මෙයා නම් මාරයි. මටමයි තමයි අයිතිය. මගේම උනාන ෂෝක්. නේද? එහෙම හිතලා නැද්ද? ඔබ එහෙම ඇලිලා නැද්ද? එහෙම යාළුවෝ ඉඳලා නැද්ද? එහෙම ළමයි දැකලා නැද්ද? මුල් කාලේ ලස්සනට ඉන්නවා. ප්‍රේම සම්බන්ධතාවය පටන් ගන්න දෙන්නගෙම හිත එකට ඇදිලා යනවා. සතියක් දෙකක් අර ආදර සම්බන්ධතාවය පටන් ගත්ත විදිහටම ගිහිල්ලා ඊට පස්සේ අර කර්ම විපාකය ප්‍රතිසම් දෙන්න පටන් ගන්නවා. විපාක දෙන්න පටන් ගන්නවා. සමහරක් වෙලාවට ඒක අවුරුද්දක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, තුනක් වෙන්න පුළුවන්, දවසක් වෙන්න පුළුවන්, දවස් දෙකක් වෙන්න පුළුවන්. කර්මයක් කරලා තියෙනවා නම් ඒක විපාක දෙනවා. සංසාර ගනුදෙනුවක් තියෙන නිසාම මොන දේ වුණත් ගැහුවත් බැන්නත් මොන වචනේ කියලා අපිට අපහාස කළා අපිට මේ බැනීම නතර කරන්න අත්තරින් හිතෙන්නේම නැහැ. පින්වත්නි පපු කැණිති ඇතුලේ කිගකා කෑලි කීවිතු වෙලා යන විදිහට දුක දැනෙනවා. අඬනවා. ඇස් කළු වෙලා ඉතිමිලා අම්මා තාත්තා එපා වෙන තරමට ඔය ළමයි දුක් විඳලා නැද්ද? අච්චර ආදරය කරන අම්මයි තාත්තා එද්දි අම්මයි තාත්තා ඒ හිත හදන්න හදද්දී අර ළමයා අර මිනිස්සු පස්සේම තමන්ට දුක දෙන මිනිහා පස්සේම යන්නේ නැද්ද? ඉගෙන ගන්න දේවල් අත්හැරලා දැකලා නැද්ද? පින්වන්ත විදිහට ලස්සන හිටපු රූපේ දවසට 5-6 පාරක් කණ්ණාඩි ඉස්සරහට ගිහලා ලස්සන බලපු මූණ අව ලස්සන වෙනකල් අඬලා ඉන්න ළමයි දැකලා නැද්ද? අපි නම් දැකලා තියෙනවා. අපිට මුණ ගැහිලා තියෙනවා. අපිට ඇවිල්ලා දුක කියලා තියෙනවා. හැබැයි කවදාකවත් අපි දීපු උපදේශක් ඒ ළමයි පිළිගන්න උත්සාහ කරේ නැහැ. ඇයි අර කර්ම විපාකය විනවන්න ඒගොල්ලන්ට උරුම වෙලා තියෙනවා. අපි දහම් කරුණු කොහොම අරන් කොහොම තේරුම් කළත් අර හිත මනස අර කර්ම ප්‍රබල නිසාම අර පුද්ගලයාට ඇලිලා තියෙනවා. ගොඩක්ම ළමයි කියන්නේ මම එයාට පණටත් වඩා ආදරේ. මං ඒ නිසා මොන දුක විඳගෙන හරි මං එයාට තේරුම් කරලා දෙන්න උත්සාහ කරනවා. එයා දවසේ මම තේරුම් ගනී කියලා බලාගෙන ඉන්නවා. ඒ වගේ සරල සුකුම උත්තර තමයි පින්වත්නි අපිට ලැබෙන්නේ. අපිට
මූ මෝඩෙක් කියලා හිතන්න බෑ. හිත හොඳ කෙනෙක් කියලා හිතන්න බෑ. මොකද කර්ම විපාක දෙද්දි තමන් ඒක පසුපස යනවා. කර්මෙ පිටිපස්සේ එනවා. තමන් කරන්නේ මොකද්ද, එකෙන් බේරෙන්නේ කොහොමද කියන එක හිතා ගන්න බැරුව යනවා. නැත්තම් පින්වත්නි, ඇත්තටම තියෙන එතන ආදරයක්මද? නෑ පින්වත්නි. ආදරයම නෙවෙයි. ඒ ඔවුන් පෙර සංසාරේ කරපු අකුසලයකට මේ සබහා දහමෙන් නියම කරලා තියෙනවා. ඔබ මේ විපාකයේ විඳිය යුතුමයි කියලා. ඔබට නියම කරලා තියෙන මේ විපාකය විඳලා ඉවර වෙනකල්ම ඒ පුද්ගලයාට ඒ කවුරුන් හෝ ඒක විඳලා ඉවර වෙනකල්ම ගැලවීමක් හම්බෙන්නේ නැහැ පින්වත්නි. හිත මුලා වෙලා ඒ අර පුද්ගලයා ගැනම හිත හිතා හොට ආදරෙන් වෙලෙනවනේ. කොච්චර ගිනිගොඩි දුන්නත් සමහරක් වෙලාවට දෙන්න තියෙන දසවද ඔක්කොම දීලා එක වචනයක් ආදරෙන් කතා කරගම ආයේ ඒ හිත ඇදිලා යනවනේ. පින්වත්නි, අපිට පෙර සංසාරේ කරේ මොනවද කියලා අපිට අවබෝධයක් නැහැ. පෙර සංසාර ජීවිතේ අපි රැස් කරපු අකුසල්ද කුසල්ද අපිට බලන්න විදිහක් නැහැ. අපේ ශාස්ත්‍රඥ වහන්සේ අද නැහැ, ජීවිතුන් අතර නැහැ. උන්වහන්සේ පිරිනුවන් පාලා. අපිට අතීතය දකින්න බෑ. අදටත් විඳවන මේ තරුණ ජීවිත ආදරය නිසා ගිනිගෙන ඇවිලෙන මේ තරුණ ජීවිත දිහා දැකලා ආදරයට බොරු නොකර ඉඳපල්ලා, වංචා නොකර ඉඳපල්ලා, අහිංසක ජීවිතවලට ගින්දර නොදී ඉඳපල්ලා. නැත්තම් ඔබලාගේ සංසාරේ ලැබෙන තරුණ කාලෙදී අඬා එක ළඟ බය ආද වෙවි, එක ළඟ නිර්වත් වෙවි, කාල කන්දි ජීවිත ගෙවලා මේ කර්ම විපාක විඳලා කොහොම ඉවර කරන්නද? පින්වත්නි, විපාක විඳින මිනිසුන් දිහා බලා හරි හැදෙන්න උත්සාහ කරපළා. පින්වත්නි, පින් කරන්න උත්සාහ කරන්න. හැම පිනටම සල්ලි භාගය ඕන වෙන්නේ නැහැ. ඔබට ලැබිලා තියෙන හිත ඇතිනේ. ඒ හිත දියුණු කරලා කල්ප ගානක් පින්වන්ත ජීවිත ලබා ගන්න ඔබලට මේ හිත ඇතිනේ. පුරුදු කරන්න. සත්පුරුෂ ධර්මයෙන් පුරුදු කරන්න. පින්වන්ත සිතුවිලි වලින් ඔය හිත පුරව ගන්න. ඒකමයි මේ දුක් විඳින ජීවිත වලින් ඔබලාට ගැලවෙන්න තියෙන එකම ජීවිතය. මොකද මේ චිත්ත එකේ උපු ළමයා වගේම ගොඩාක් ළමයි අපිත් එක්ක ඇවිල්ලා කතා කරලා තියෙනවා. ඒ හැම කෙනාම යම් කිසි ප්‍රබල කර්මයක් පෙර ආත්මවල කරන්නේ නැති, ආදරයට වංචා කරන්නේ නැති, තව කට්ටියට ගිනි ගෙඩි දෙන්නේ නැති, දුක් දීලා ඔය අත්තරන් දාලා යන්නේ නැති, ඒ කරපු පව්කාරකම් විපාක විඳ මේ ජීවිතෙත් ඒ වගේම දේවල් කරනවා නම් ඔය දුකින් කවද්ද නිදහස් වෙන්න පින්වත්නි? සත්පුරුෂ භූමියට එන්න, සත්පුරුෂ ධර්මයේ අසන්න, සිත දියුණු කරන්න. වෙන ගැලවීමේ ක්‍රමයක් මේ ලෝකේ නැහැ.